හයි කොහොමද? ඔන්න අද අපි ලෑස්ති වෙන්නේ වැලන්ටයින් එකට පස්සේ දවසේ පොඩි වැඩක් කරන්න. මොකක්ද කියලා කියන්න බලන්න. මමයි අපේ අක්කි කෙනෙකුයි මොකද මේ කරන්නේ කංකුම් සුද්ධ කරනවා. විශේෂ කෑමක් හදන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. කාටද අපි මේ කෑම හදන්නේ? මෙන්න අපේ තව යාළුවෙක් වට්ටක කපනවා. කට්ටියම හරියට වැඩ. මේ වෙලාව හරියටම 2:03 වගේ. එක සස් පානකට හාලුවයි වට්ටක්කයි එතකොට මාගිරනුයි දාලා තියෙන්නේ. අපේ අනික් සස් පානට හොඳට මාළු තමයි අපි ඒකට දාලා තියෙන්නේ. ඒක හොඳට තැම්බෙන ගමන් තියෙන්නේ. අපි ඇත්තටම මේ කෑම වේල දෙන්නේ බලු යාළුවන්ට බලු කපුරු දානයක් තමයි දෙන්නේ. ඒක පෝෂණ ගුණයෙන් වැඩි වෙන්න ඕන නිසා තමයි අපි කංකුම් ඒකට දාලා තියෙන්නේ. හරියට කෑම ටිකත් හදාගෙන අපි මේ ඉක්මනට යන්නේ බලු යාළුවෝ ටික නිදා ගන්න කලින් කෑම ටික බෙදන්න. අපිට හදිස්සියට කොළ හොයාගන්න විදිහක් තිබ්බේ නැහැ. ඒක නිසා කොකෝ කොළයි වේලුණු කෙහෙල් කොළයි තමයි අපි මෙයාලගේ පිඟන් විදිහට ගත්තේ. අපේ ටීම් එකේ කට්ටිය 15ක් 16ක් විතර හිටියා. ඒක නිසා අපේ වැඩේ තවත් පහසු වුණා. අපේ එකෙනෙක් රේල් පාර උඩටම ගිහිලා උඩ ඉන්න බලු පැටියෙක්ට කෑම දෙනවා. මමත් කෑම එකක් අරගෙන මේ යන්නේ බලු යාළුවෙක්ට කෑම දෙන්න. ඈත ඉන්න කට්ටියත් දුවගෙන එන්න පටන් ගත්ත කෑම දැක්කට පස්සේ මං හිතන්නේ ගොඩක් ආසාවෙන් යාළුවා එක කෑවා. ඉතින් ඒක බලන් ඉන්න අපිට මාරම සතුටුයි. අපේ ගමන් මාර්ගය වුණේ කෙලින්ම ගල්හපාරේ යන්න ගම්පලට. ගම්පලෙන් ආපහු එන්න කැම්පස් පාරට. අපි හිතුවේ මේ වෙලාවට හරියටම 6:07 කිට්ටු ටයිම් එකක්. ඉතින් මේ වෙලාවට මෙයාලා නැති වෙයි කියලා. හැබැයි අපේ වෙලාවට යාලා පාර ආයිනේ හිටියා මේ වගේ නිදාගෙන. මෙයාලගේ මන් දැක්ක විශේෂ දෙයක් තියෙනවා. මේ සත්තු පුදුම බයෙන් ජීවත් වෙන්නේ. ඒක මාර විදිහට අපිට තේරුණා, මාර විදිහට දැනුණා. ඒ කියන්නේ යාලා මිනිස්සුන්ට මාර බයයි. කෑම එකක් වුණත් කොච්චර කන්නාස් වුණත් යාලා ළඟට එන්නේ මාර බයකින්. කිසිම බාරකාරයෙක් නැති පාරේ අනාථුන මේවා. ඉතින් මේ පාරේ තන අනාථ වෙලා ඉන්න මේ සත්තු වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න ඕනේ. මං කියන්නේ කෑම ටිකක් දෙන එකට අමතර දෙයක්. ගොඩක් අයගේ ජීවිතවල අවසාන ඉරණම වාහන වලට යට වෙන එක. මෙයින් අපේ ටීම් එක සමහර අය එක පාර දෙපාර තුන් පාරකුත් කන කට්ටිය හිටියා. මං හිතන්නේ සෑහෙන දවසක් බඩගින්නෙන් හිටපු අය හිටියා. රස්නෙන් තමයි කෑම අරන් ආවේ. රස්නේ වුණත් එයාලා තියෙන හදිස්සියට ඒක අමාරුවෙන් හරි කනවා. මෙයාලා ගොඩක් හිටියේ ටවුන් ආසන්නයේ තමයි. ඒ කියන්නේ පාළු පාරවල් වලට වඩා ටවුන් එක ආශ්‍රිතව තමයි එයාලා ගොඩක් ඉන්න පුරුදු වෙලා තියෙන්නේ. මොකද වැඩිපුර කඩවල් ඒ වගේ තියෙන නිසා. මේ වෙලාව 7:00ට විතර අපි කරුවල කියලා බලුවත් නැ කරුවලත් ගිහිල්ලා අපේ කට්ටිය හරිම උනන්දුවෙන් එයාලට කෑම දුන්නා. හාල් කිලෝ 10ක් 15ක් වගේ අපි යුවා. ඒත් මාළු කිලෝ 10ක් වගේ. ඉතින් එයාලට බඩ පිරෙන්න ඇති වෙන්න අපි කෑම ඒ විදිහට දුන්නා. ඔය ඉන්න තැන් හොයාගෙන අපේ කට්ටිය ගියා. ඈත ඉන්න අයටත් ගිහිල්ලා කෑම දෙන්න අමතක කරේ නැහැ. එක කෑම එකක් තියද්දි රංචුවක්ම දුවගෙන එන්න පටන් ගත්තා. සෑහෙන ගොඩක් එක තැනකට මේ ආවා. මේ සත්තු හරිම අහිංසකයි. ඉතින් එයාලට අපි කරදරයක් නොකරන තාක්කල් අපිට කරදරයක් වෙන්නේ නැහැ. එයාලා හරිම බයෙන් ජීවත් වෙන්නේ. ඉතින් රෑ 9:00 වුණා. ඔය විදිහට තමයි අපේ බලු දාණය සිද්ධ කරේ. ඉතින් ඔක්කොම ඉවර වෙලා අපි තේ එකක් බීලා ගෙදර ගියා. ඉතින් ආයෙත් දවසක අලුත් අපේ vlog එකකින් හම්බෙමු. සුබ දවසක්.